ඔයා ඉක්මනට කරන දෙයක් කරගන්න. අනික ඔබ මහා එකෙකුත් නෙවෙයිනේ. මේ පොඩි කොල්ලෙක්නේ. ඒ නිසා ඕලක් නෑ. කියද්දි මාත් මගේ කලිසම අක්කා ඉස්සරහා ගැලෙව්වා. ඉතින් අක්කත් එන්න කියලා මට ඇඟ සෝඳ ගන්න ඉඩ දීලා අක්කා සබන් ගන්න ආවා. ඉතින් අක්කව අර වගේ සුදු යට කලිසමයි ස්කිනි එකයි පිටින් විතරක් දැකලා මට මෝල් වෙලා හිටියේ. මගේ පොල්ල 100 ගානට නැගලා. ඉතින් මම පොල්ලත් කෙලින් කරගෙන අක්කත් එක්ක ඇඟ සෝදනවා. අක්කා මගේ කෙලින් උමු පයේ දිහා බලලා කියනවා. පොඩි කිව්වට පොඩිත් නෑ කොල්ලා නේද කියලා කිව්වා. ඉතින් මාත් පොඩි හිනාවක් දැම්මා. ඉතින් අක්කත් සබන් ගාලා ඇවිත් ආයෙත් නාගත්තා. මාත් සබන් ගාලා නාලා ඉවර වෙලා ඇතුළට එද්දි ඉන්න මල්ලි මම ඔයාට ටවල් එකක් දෙන්නම් කියලා මට අක්කත් එත ඇඳුම් පිටින්ම ඇතුළට ගිහින් අක්කා ඇඟ සෝදලා ඉවර නිසා අල්මාරියෙන් අරන් අලුත් ටවල් එකක් දුන්නා. ඉතින් මං අක්කට කිව්වා "අයියෝ අක්කේ යට ඇඳුම් ගලවලා යන්න එපයි. මම විතරනේ ඉන්නේ. නැත්නම් ගේ ඇතුළ තෙමෙනවනේ" කියලා. ඉතින් අක්කා ඒකට hina වෙලා කොල්ලා ආසා ඇතිනේ. "නෑ ඉතින් මාත් හිරුකොටෙන් අක්කා ළඟ ඉන්නේ මේ. ඒ නිසා කිව්වේ මම අක්කා. ඔබ මල්ලි හරිද? හැබැයි මෙහෙම හෙළුකොට්ටෙන් එළියේ නාද්දි හරිම සනීපයි අක්කේ නේද? මේකේ වෙනම රසයක් මල්ලි තියෙන්නේ." අක්කා ටවල් එක ගෙනත් දුන්නට පස්සේ ඉතින් මාත් ටවල් එක අරන් ඇඟ පිහිද ගන්න ගමන් අක්කගෙන් ඇහුවා.